ආදරණීය දරුවනේ ඔයගොල්ලන්ට අද කතා කරන්න යන්නේ 11 ශ්‍රේණියට නියමිත ඝන වස්තු වල වර්ගඵලය සහ පරිමාව යටතේ තියෙන පිරමීඩයක කොහොමද වර්ගඵලය සහ පරිමාව අපි හොයන්නේ කියන කාරණය තමයි පුතේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලට පුතේ අද දවසේ අපි බලමු මේ ඇඳලා තියෙන ඔයගොල්ලන්ට මේ පිරමීඩයක්. ඒ වගේම මේ පිරමීඩයේ විශේෂත්වයක් තියෙනවා. ඒ මොකක්ද ඒ විශේෂත්වය? මේ පිරමීඩයට තියෙන්නේ සමචතුරස්‍රාකාර ආධාරකයක්. ඒ නිසා අපි මේක කතා කරන්නේ සමචතුරස්‍රාකාර ආධාරකයක් සහිත ඍජු පිරමීඩයක් විදිහට. ඒකට හේතුව තමයි මේ ඍජු පිරමීඩය කියලා කියන්නේ මෙන්න මේ පිරමීඩේ ආධාරකයේ සමචතුරස්‍රයේ තියෙන මෙන්න මේ විකර්ණ දෙක යා කරපුවාම හරියටම මේ මධ්‍ය ලක්ෂය තියෙනවා. මේ මධ්‍ය ලක්ෂයට හරියටම මේ ශීර්ෂයේ ඉඳලා මේ පිරමීඩයේ ශීර්ෂයේ ඉඳලා ඍජු උසක් හරියටම ලම්බකව ඇවිල්ලා සම්බන්ධ වෙනවා. එතකොට අන්න ඒ නිසා අපි මේකට කියනවා ඍජු පිරමීඩයක් සමචතුරස්‍රාකාර ආධාරකයක් තියෙනවා. ඉතින් මේ පිරමීඩයේ පුතේ පෘෂ්ඨ වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය ගණනය කිරීම කොහොමද කරන්නේ කියන කතාව තමයි ඔයගොල්ලන්ට මේ පැහැදිලි කරන්න යන්නේ. ඉතින් අපි පෘෂ්ඨ වර්ගඵලය කැපිටල් A වලින් හඳුන්වනවා පිරමීඩයක. ඒ වගේම ඔයාලට පේනවද මේ පිරමීඩේ සමචතුරස්‍රාකාර ආධාරකයක් තියෙන අතරේ එයාට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ ශීර්ෂයේ ඉඳලා හරියටම පුතේ ත්‍රිකෝණාකාර පෘෂ්ඨ හතර පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න මේ සම්බන්ධ වෙලා තියෙන මේ ත්‍රිකෝණ හතරම සමදීපාද තියෙන ඒ වගේම සමාන ත්‍රිකෝණ හතරක් තමයි පුතේ මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද සමචතුරස්‍රයක් ආධාරකයේ විදිහට තියෙන්නේ. ඒ නිසා මේ ඔයාලට සම්බන්ධ වෙලා තියෙන ත්‍රිකෝණ හතරම පුතේ මතක තියාගන්න සමද්විපාද සමාන ත්‍රිකෝණ හතරක් තමයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙයාගේ වර්ගඵලය අපි හොයනකොට මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයනකොට පුතේ මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සමාන වෙනවා පතුලේ තියෙන මේ ආධාරකයේ වර්ගඵලයට මෙන්න මේ ත්‍රිකෝණ පෘෂ්ඨ හතරේ වර්ගඵලය එකතු වෙලා එන අගයට. පතුලේ වර්ගඵලයට ත්‍රිකෝණ පෘෂ්ඨ හතරේ වර්ගඵලය එකතු වුනහම එනවා පුතේ හරියටම මෙන්න මේ කියන පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. ඉතින් මේ බලන්න. එතකොට මේ පතුලේ වර්ගඵලය ඔයාට ලේසියෙන්ම ගන්න පුළුවන් සමචතුරස්‍රයක් නිසා එයාගේ ආධාරකයේ දිග අපි සලකනවා A කියලා පැත්තක දිග. ඒ අනුව මෙයත් A වෙනවා මේ පෘෂ්ඨයත් A වෙනවා. එතකොට පුතේ ඔයගොල්ලන්ට පතුලේ වර්ගඵලය ලේසියෙන්ම ගන්න පුළුවන් A ගුණ කිරීම A කියලා. ඒ වගේම ත්‍රිකෝණ පෘෂ්ඨ හතරේ වර්ගඵලය හොයද්දී අපිට එක ත්‍රිකෝණයක වර්ගඵලය ගන්න පුළුවන්. ඔයාලට පේනවද මේ ත්‍රිකෝණේ මෙන්න මේ ලම්බ උස විදියට සලකන්නේ මේ පිරමීඩයට පුතේ ඇල උස විදියට අපි ආව ගන්න. මේ පිරමීඩයට ඇල උස විදියට තමයි අපි ආව ගන්න. එතකොට මේ ඇල උස තමයි මේ ත්‍රිකෝණයකට ලම්බ උස වෙන්නේ. අපි දන්නවා ත්‍රිකෝණයක වර්ගඵලය කොහොමද ලියන්නේ? භාගයක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එතකොට දැන් ඕගොල්ලන්ට හරි පහසුවෙන් ගන්න පුළුවන් භාගයක් ආධාරකයේ A වෙනවා. එයාගේ ලම්බ උස L වෙනවා. ඒ කියන්නේ ලම්බ උස කියන්නේ මෙයාගේ ඇල උස. එතකොට ඇල උස ගුණ කරනවා ඒ වගේ පෘෂ්ඨ හතරක් තියෙන නිසා අපි හතරෙන් ගුණ කරනවා. ඉතින් පුතේ ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ භාගයේ තියෙන මෙන්න මේ දෙකත් එක්ක හරේ තියෙන දෙකත් එක්ක මෙයා ගුණ කරන්න ගන්න හතර තියෙන්නේ ලවේ එයත් එක්ක මෙයාව සුළු කරන්න පුළුවන් දෙකෙන් බෙදලා. එතකොට දෙකට දෙකේ ඒවා එකයි හතරට දෙකේ ඒවා දෙකයි කියලා මෙන්න මේ දෙන්න කැපිලා යනවා. එහෙම කියපුවාම මෙන්න මේ දෙකෙන් A ගුණ කරනවා L ගෙන්. එතකොට අපි කියනවා දෙවාරයක් A ගුණ කිරීම L. ඒ නිසා මේක අපි ලියනවා 2AL කියලා. ඒ අනුව පුතේ ඕගොල්ලන්ට ලැබෙනවා මෙන්න මේ සූත්‍රය පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා කොහොමද? A සමානයි මුළු පෘෂ්ඨ වර්ගඵලය A සමානයි
කොහොමද එන්නේ? a සමානයි a වර්ග පතුලේ වර්ගඵලය a වර්ගයට එකතු වෙනවා දෙකක් al. දෙකක් al. එතකොට මෙන්න මේ ත්‍රිකෝණ පෘෂ්ඨ හතරේ වර්ගඵලය තමයි අපිට ලැබෙන්නේ දෙකක් al කියලා. එතකොට මතක තියාගන්න එහෙමනම් පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පතුලේ වර්ගඵලයට ත්‍රිකෝණ පෘෂ්ඨ හතරේ වර්ගඵලය එකතු වෙනවා. ඒ අනුව අපිට ලැබෙනවා පතුලේ වර්ගඵලය එකතු කිරීම එයාගේ ත්‍රිකෝණ හතරේ වර්ගඵලය අපිට ගන්න පුළුවන් දෙකක් al විදිහට. ඉතින් එතකොට අපිට ඔන්න ලේසියෙන්ම පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සඳහා ඔය විදිහට සූත්‍රයක් විදිහට මේක අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ වගේමයි ඔය පිරමීඩයටම පරිමාව සොයද්දී ඔයාට උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. අපි හදාගෙන තියෙන ඔයාට පේනවද? පතුලේ පැත්තක දිග A සහ පැත්තක දිග A වෙන සම චතුරස්‍රාකාර ආධාරකයක් තියෙන ඝනකාභයක් හදන් තියෙනවා. මෙන්න මේ පිරමීඩයේ තියෙන මෙයාට අපි කියන්නේ රිජූස H කියලා අපි සලකනවා. රිජූස. එතකොට දැන් අපිට අකුරු තුනක් ඔන්න ආවා. ඒ අකුරු තුන පැහැදිලි කරගමු. එකක් තමයි ඔයාට හම්බ වුණා සිම්පල් A, ඊළඟට හම්බ වුණා සිම්පල් L, ඊළඟට හම්බ වුණා සිම්පල් H. එතකොට මේ A කියලා කියන්නේ පතුලේ ආධාරකයේ පැත්තක දිග විදිහට අපි ගන්නවා. අපි ඒකට කියනවා ආධාරකයේ පැත්තක දිග. ආධාරකයේ පැත්තක දිග. ඒ වගේමයි පුතේ ඊළඟට මේ L කියලා කියන්නේ ඇල උස විදිහට තමයි අපි ඒක සලකන්නේ. ඇල උස L කියලා කියන්නේ. ඒ වගේම H කියලා කියන්නේ මේ පිරමීඩයට පුතේ සලකන්නේ ලම්බ උස විදිහට. ලම්බ උස විදිහට. ඉතින් එතකොට දැන් ඔයාට තියෙන මෙන්න මේ හදලා තියෙන අර පිරමීඩේ ලම්බ උස එන විදිහට හදපු මෙන්න මේ ඝනකාභය අපි හදාගෙන තියෙන සමචතුරස්‍ර ආධාරකයක් තියෙන ඝනකාභයක් වෙනවා. මේ ඝනකාභයට පුතේ අපි හදාගත්තොත් මෙන්න මේ කියන පිරමීඩය මොන වගේද? තහඩුවකින් එහෙම නැත්නම් වීදුරුවකින් හදාගත්තොත් අපිට මේ පිරමීඩයට අපි අරගෙන අනිත් පැත්තට හරවලා මෙයාට පුරවනවා වැලි. මේ පිරමීඩය අනිත් පැත්තට හරවනවා. මේ පිරමීඩය ඔහොම අනිත් පැත්තට හරවලා මේකට අපි පුරවනවා වැලි. එහෙම නැත්නම් ජලය. එහෙම පුරවලා මේකත් ඒ විදිහටම අපි හදා ගන්නවා තහඩුවකින් හෝ එහෙම නැත්නම් වීදුරු වලින්. එහෙම හදාගෙන මේකට පුතේ වැලි හරි ජලය හරි පුරවපුවාම පිරමීඩයක පරිමාව අපි මෙයාට වැලි පුරවනකොට පිරමීඩයේ පරිමාව ලැබෙනවා එයාගේ වැලි වලින්. එතකොට පිරමීඩයේ පරිමාව ඒ කියන්නේ මේ පිරමීඩයට වැලි පුරවලා අපි මේකට 3 වතාවක් දාන්න ඕනේ මේ ඝනකාභය පිරෙන්න. මේ ඝනකාභය පිරෙන්න මේ පිරමීඩයෙන් 3 වතාවක් දාන්න. එහෙම දැම්මහම පුතා මතක තියාගන්න මේ පිරමීඩය 3 වතාවක් මෙයාට ගෙනල්ලා වැලි හරි ජලය හරි අපි දැම්මහම මේ ඝනකාභය සම්පූර්ණයෙන්ම පිරෙනවා. ඒ නිසා අපි කියනවා පුතේ මොකද්ද? පිරමීඩයක පරිමාව වගේ 3 ගුණයක් කියලා කියනවා මේ ඝනකාභයේ පරිමාව. මේ පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක් වෙනවා අපි මේ හදාගත්ත ඝනකාභයේ පරිමාව. ඒ නිසා ඔයගොල්ලන්ට මේ ඝනකාභයේ පරිමාව ලේසියෙන්ම ලියන්න පුළුවන්. කොහොමද? සමචතුරස්‍ර ආධාරකයක් තියෙනවා නම් සමචතුරස්‍ර ආධාරකේ නැත්තම් පතුලේ වර්ගඵලය එයාගේ ලම්බ උසෙන් නැත්තම් එයාගේ උසෙන් අපිට ගුණ කරපුවාම ලැබෙනවා පිරමීඩ ඝනකාභයේ පරිමාව. A ගුණ කිරීම H විදියට. එතකොට මම පිරමීඩයේ පරිමාව V වලින් හඳුන්වලා තියෙන්නේ වොලියුම් කියන අදහසෙන්. එතකොට V සමාන වෙනවා V ගුණ කිරීම 3ක්. ඒ කියන්නේ V වගේම 3ක්. පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක්. පිරමීඩයේ පරිමාව වගේ 3 ගුණයක් අපිට ලැබෙනවා මෙන්න මේ ඝනකාභයේ පරිමාව A ගුණ කිරීම H ද.
එතකොට පුතේ දැන් මොකද කරන්නේ? මෙන්න මේ v තමයි අපිට ඕනේ. ඒ කියන්නේ පිරමීඩේ පරිමාව. එහෙනම් පිරමීඩේ පරිමාව හොයාගන්න මෙන්න මේ තුන ඉවත් කරන්න අපි දෙපැත්තම තුනෙන් බෙදලා තියෙනවා. මේ බලන්න දෙපැත්තම තුනෙන් බෙදලා තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ තුනට මේ තුන කැපිලා ගිහිල්ලා ඔයාට v විතරක් ඉතුරු වෙනවා මේ පැත්තේ. ඒ කියන්නේ පරිමාව කාගේද? පිරමීඩේ පරිමාව. අර පැත්තේ තුනෙන් බෙදපුවාම පුතේ ඒ තුනෙන් එකක් විදියට අපි ඉස්සරහට අරගෙන පිරමීඩයක පරිමාව වලට සූත්‍රයක් විදියට ගොඩනගලා දීලා තියෙනවා. කොහොමද? v සමානයි තුනෙන් එකක් a වර්ග h විදියට. v සමානයි තුනෙන් එකක් a වර්ග h විදියට. ඉතින් a කියන්නේ ආධාරකයේ පැත්තක දිග, l කියන්නේ ඇල උස, h කියන්නේ ලම්බ උස. එහෙමනම් පුතේ පිරමීඩයේ උන්න මුළු පෘෂ්ඨ වර්ගඵලය මේ පැත්තෙන් අරන් තියෙනවා, මේ පැත්තෙන් අරන් තියෙනවා පිරමීඩයේ මුළු පරිමාව. ඒ අනුව ඔයාට පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සූත්‍රයක් විදිහට ගන්න පුළුවන්. කොහොමද? a වර්ග ධන 2ක් al විදිහට. ඒ වගේම පිරමීඩයේ පරිමාව ගන්න පුළුවන් v සමානයි 3න් එකක් a වර්ග h විදිහට. ඔයාලට මේ කාරණේ මතක තියාගන්න. මේ සූත්‍ර විභාගයේදී ඔයාගේ පේපර් එකට සෙකන්ඩ් පේපර් එකට අපිට මේවා එන්නේ මේ ප්‍රවාහයේ ප්‍රශ්නයක්. ඉතින් මේ සෙකන්ඩ් පේපර් එකට එනකොට පුතේ අනිවාර්යෙන් ඔයාලට සූත්‍ර ටික විභාගයේදී ඔයාගේ සෙකන්ඩ් පේපර් එකේ උඩින්ම ඔයාගේ පේපර් එක උඩින්ම දීලා තියෙනවා පිරමීඩයක මුළු පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාව කියන සූත්‍ර දෙකම. ප්‍රශ්නේ තියෙන්නේ පුතා ඔයා හරියටම මේක දැනගෙන ඉන්න ඕනේ. ඔයා මේක කොහොමද ආදේශ කරගන්නේ? කොහොමද මේක ගත්තේ කියන කාරණය පැහැදිලි කරගත්තාම ඔයාට ගැටලුව හදාගන්න විභාගෙදී ලේසි වෙන නිසා තමයි මම මේ පැහැදිලි කිරීම වලට. ඉතින් පුතේ ඔයගොල්ලන්ට මම මෙන්න දීලා තියෙනවා මේ පුංචි සරල ගැටලුවක්. මේ දීලා තියෙන්නේ පිරමීඩයක් යාගේ ආධාරකයේ සෙන්ටිමීටර 12ක් පැත්තක දිග වෙන සමචතුරස්‍රයක් සහිත ඒ වගේම ඇල උස සෙන්ටිමීටර 10ක් වෙන ඒ වගේම මෙයාගේ ලම්බ උස සෙන්ටිමීටර 8ක් වෙන මෙන්න මේ ඍජු පිරමීඩය තමයි පුතේ ඔයාලට දීලා තියෙන්නේ. ඉතින් පුතේ මේ පිරමීඩයේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය අපි දන්නවා a සමානයි සිම්පල් a වර්ග ධන 2ක් සිම්පල් al. එතකොට පුතා මේකට අපි ආදේශ කරද්දී a වෙනුවට පැත්තක දිග ගන්නේ පතුලේ සමචතුරස්‍රයේ. එතකොට යා සෙන්ටිමීටර 12යි. ඒක මෙන්න මේ a වෙනුවට ආදේශ කරා. මෙතන දීලා තියෙනවා මෙයාගේ වර්ගය. මේ වර්ගය තමයි මෙතන මේ තියෙන්නේ පුතේ. එතකොට සෙන්ටිමීටර 12 වර්ගය ඔයාට එතන එන්නේ. ඒ වගේම දෙවාරය a වෙනුවට සෙන්ටිමීටර 12යි. පුතේ l වෙනුවට ඇල උස අපි ගන්න සෙන්ටිමීටර 10යි. එතකොට මේක සුළු කරනකොට 12 සෙන්ටිමීටර වර්ගය කියලා කියන්නේ 144යි වර්ග සෙන්ටිමීටර. ඒ වගේම පුතේ මෙතන ගුණ වෙනකොට දෙවාරය 12 දෙවරක් 12 24යි 24 ඒවා 10ක් පුතේ 240යි. එයා ඉන්නේ වර්ග සෙන්ටිමීටර වලින්. ඉතින් මේ දෙන්න එකතු වුණාම අපිට යාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය අපිට ලැබෙනවා වර්ග සෙන්ටිමීටර 384ක් විදියට. ඉතින් පුතේ ඒ විදිහටම ඔයාට යාගේ මුළු පරිමාව හොයන්න කියලා කියනකොට මේ පිරමීඩේ අපි යොදා ගන්න සූත්‍රය දැන් අපි ඔප්පු කිරීම කරලා තියෙන්නේ v සමානයි 3න් එකක් a වර්ග h. ඉතින් මේ සූත්‍රයට අපි ආදේශ කරමු පුතේ. මේ බලන්න v සමානයි 3න් එකයි a වෙනුවට සෙන්ටිමීටර 12යි පුතේ. සෙන්ටිමීටර 12 වර්ගය තමයි මෙතෙන්ට එන්නේ. ඒ වගේම එයාගේ h කියලා කියන්නේ ලම්බ උස. ලම්බ උස පුතේ මේකේ සෙන්ටිමීටර 8ක් විදියට තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව පුතේ සෙන්ටිමීටර 12 වර්ගය කියලා කියන්නේ 144යි. 144යි වර්ග සෙන්ටිමීටර ගුණ කිරීම 8. ඉතින් ඔයාලට පේනවද මෙතන මෙන්න මේ තියෙන 3න් පුතේ 144 හරියටම බෙදෙනවා. 3ට 3 ඒවා 1යි. 144ට 14ට 3 ඒවා පුතේ 4යි. ඉතුරු වෙනවා දෙකක්. එයා මෙතෙන්ට යනකොට 24ට 3 ඒවා පුතේ 8යි. ඒ අනුව 144 3ෙන් බෙදුවාම 48ක් ඔයාට එනවා. ඉතින් 48 පුතේ මෙතන 8ෙන් ගුණ කරපුවාම 8 වරක් 8 64යි. 6ක් ඉතුරුයි පුතේ. 8 වරක් 4 32යි. 6යි 38යි. 384ක් විදියට යාගේ පරිමාව ලැබිලා තියෙනවා ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටර වලින් තමයි අපි පරිමාවම ඉන්නේ. එහෙම නැත්නම් ඝන මීටර වලින්. ඉතින් එතකොට ඔන්න
ඔයාට පරිමාව මේ පැත්තෙන් ගන්න සෙන්ටිමීටර 384ක් ලැබෙනවා. වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය වාට ලැබෙනවා ඒ 384ක්. ඉතින් මේක විශේෂ ගණකයක්. දෙන්නගේම පරිමාව මුළු පෘෂ්ඨ වර්ගඵලය සහ පරිමාවේ අගයන් දෙක සමාන වෙන අවස්ථාවක්. ඉතින් බලන්න මෙවැනි ගැටලු අපි තවත් ඉස්සරහට හදමු. ඉතින් ඔයාලට මේ ගැටලුව තේරුණා නම් මෙන්න තියෙනවා මේක හරියටම පැහැදිලි කරගන්න අවස්ථාව ඔයාලට. හොඳයි බලන්න පුතේ තවත් ඔයාලට හම්බෙලා තියෙනවා පුංචි සුවිශේෂී ගැටලුවක්. මෙන්න මෙයාගේ පුතේ දීලා තියෙන්නේ අපිට ඇල උස සෙන්ටිමීටර 5ක් විදියට ඒ වගේම පතුලේ ආධාරකයේ පැත්තක දිග සෙන්ටිමීටර 6ක් වෙන විදිහටත් තියෙන මෙන්න මේ පුංචි පිරමීඩය. ඉතින් මේ පිරමීඩේ ඔයාට කියනවා පුතේ මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයන්න කියලා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. මුළු පෘෂ්ඨ වර්ගඵලය පුතේ හරි ලේසියෙන් හොයා ගන්න පුළුවන්. A සමානයි A වර්ග ධන 2ක් AL සූත්‍රය පාවිච්චි කරලා. එතකොට පුතේ මේ සූත්‍රය පාවිච්චි කරද්දී අපිට තියෙනවා A වර්ග කියන්නේ පතුලේ පැත්තක දිග එහෙමනම් 6 සෙන්ටිමීටර වර්ගය ධන දෙවාරයක් ඒ වෙනුවට පුතේ මෙතන අපි පාවිච්චි කරලා තියෙන්නේ සෙන්ටිමීටර 6යි. ඒ වගේම ඇල උසත් අපිට දීලා තියෙනවා සෙන්ටිමීටර 5යි. ඒක ආදේශ කරා අපි මෙන්න මේ විදිහට 6 සෙන්ටිමීටර වර්ගය කියලා කියන්නේ 6 වරක් 6 36යි. එතකොට 36 වර්ග සෙන්ටිමීටර දෙවරක් ඒ වෙනුවට පුතේ 6 සෙන්ටිමීටර. එතකොට අපිට දෙවරක් 6 මෙතන 12යි. सेंटीमीटर 5යි ඇල උස දෙවරක් 6 12යි 12 වරක් 60යි වර්ග සෙන්ටිමීටර මේ දෙක එකතු වුනහම ලේසියෙන්ම පුතේ වාට සෙන්ටිමීටර 96ක් මුළු පෘෂ්ඨ වර්ගඵලය එනවා මෙන්න මේ පුංචි පිරමීඩේ. නමුත් පුතේ ඔයාට මෙන්න මෙයාගේ පරිමාව හොයන්න කියලා කිව්වොත් චූටි ගැටලුවක් ඔයාට එනවා. මේක ටිකක් සුවිශේෂී ගැටලුවක්. එතකොට මේ වගේ ගැටලුවක් අපි විසඳන්න යනකොට අපේ ඔළුවේ වැඩ කරන්න ඕනේ පුතේ. හරියටම මෙන්න මේ කියන ඍජුස ඇවිල්ලා මෙයාගේ හරියටම මධ්‍ය ලක්ෂයට හම්බ වෙනකොට මේ පාදයේ පුතේ ඒ කියන්නේ ආධාරක පාදයේ දිග සෙන්ටිමීටර 6 හරියටම දෙකට මැද්දෙන් බෙදෙනවා. ඒ කියන්නේ පුතා ඔයාට පේනවද මම මේ රතු පාටින් මේක ඇඳලා තියෙන්නේ විශේෂයෙන්ම මේ පැත්තෙන් ඇවිල්ලා ඇල උස එනවා. ඒක මේ ත්‍රිකෝණයට ලම්බ උස වුණාට මෙයාට ඇල උස එයා සෙන්ටිමීටර 5ක් ඔයාට දීලා තියෙනවා. ඉතින් මම පුතේ ඒ විදිහට මේ සෙන්ටිමීටර 5 ඇල උස විදිහට සෙන්ටිමීටර 6 මෙතන දෙකට බෙදෙනකොට මෙයා සෙන්ටිමීටර 3ක් විදිහට මෙන්න මේ ලම්බ උසත් අපිට මෙතනදී පුංචි ත්‍රිකෝණයක් හැදෙනවා. ඒ පාද තුන එකතු වෙලා පුංචි ත්‍රිකෝණයක් හැදෙනවා. මේ ත්‍රිකෝණය හරියටම පුතේ ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙනවා. ඒතකොට ඍජු කෝණික ත්‍රිකෝණ ඔයා දන්නවා සම්බන්ධව ත්‍රිජු කෝණික ත්‍රිකෝණවල අපිට පාද අතර දිග අතර සම්බන්ධයක් ගොඩනගලා දීලා තියෙනවා පුතේ පයිතගරස් සම්බන්ධය. මොකද්ද පයිතගරස් සම්බන්ධයෙන් කියන්නේ පුතේ? මෙන්න මේ කර්ණපාදයේ දිගෙහි මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත අඳින සමචතුරස්‍රයන්ගේ වර්ගඵලවල එකතුවට සමානයි කියන කාරණේ අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. ඉතින් එතකොට පුතා මෙන්න මේක අපි පාවිච්චි කරන අය වගේ මේක 9 වසරේදීත් අපි කතා කරා 9 ශ්‍රේණියේදී. ඉතින් ඒ නිසා අපිට ඒක පාවිච්චි කරන්න පුළුවන් පුතේ මෙතන. එතකොට කර්ණපාදයේ දිගේ වර්ගය සමාන වෙනවා. ඒ කියන්නේ මෙයා මත අදින සමචතුරස්‍රය කියලා කියන්නේ කර්ණපාදයේ වර්ගය. පහේ වර්ගය සමාන වෙනවා. ඉතිරි පාද මත අදින සමචතුරස්‍ර වර්ගඵලවල එකතුවට ඒ කියන්නේ h වර්ගය ධන 3 වර්ගයට සමාන වෙනවා. එතකොට h වර්ගය ධන 3 වර්ගය සමාන වෙන්නේ මෙන්න මේ කර්ණය මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ 5 වර්ගයට. එතකොට h වර්ග ධන 3 වර්ගය සමාන වෙනවා 5 වර්ගයට. ඒක පාවිච්චි කරලා අපි h හොයාගෙන ඉන්න ඕනේ ඉස්සෙල්ලාම පුතේ. මොකද පරිමාවදී අපිට අනිවාර්යෙන් ලම්බ උස හොයා ගන්න වෙනවා. ඒ නිසා අපි ඔන්න පයිතගරස් සම්බන්ධය මේකට පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරලා අපි ආදේශ කරගන්නවා පයිතගරස් සම්බන්ධයට අනුව h වර්ගය තනි කරගන්නවා 3 වර්ගය ධන 5 වර්ගය ඒ අනුව 3 වර්ගය 9යි පුතේ 5 වර්ගය 25යි. ඉතින් එතකොට h වර්ගය සමාන වෙනවා පුතේ මේ 9 එහා පැත්තට යනකොට ධන විදියට ඉන්න කෙනා ඍණ වෙනවා. ඉතින් එතකොටමයි පුතාලට ලේසියෙන් වෙනවා h වර්ගය සමානයි 16යි කියලා. ඉතින් අපි දන්නවා දෙපැත්තෙම වර්ගය අයින් කරන්න වර්ගමූලය ගන්න ඕනේ. එහෙම වර්ගමූලය ගත්ත ගාම පුතේ h අපිට එනවා සෙන්ටිමීටර 4ක් කියලා.
ඉතින් ඊට පස්සේ අපිට ආපහු අර සූත්‍රයට ආදේශ කරන්න පුළුවන් v සමානයි 3n එකක් a වර්ගය කියන සූත්‍රයට ආදේශ කරපු ගාම ඔන්න ලේසියෙන් ඔයාට ඒ සම්බන්ධයට අනුව 3n එකක් a වර්ග වෙනුවට 6 cm වර්ගය මෙයාගේ පතුලේ පැත්තක දිග 6 cm වර්ගය ගුණ කිරීම අන්න අපි හොයාගත්ත ලම්බ උස දැන් මෙතනින් ආදේශ කරනවා සෙන්ටිමීටර 4යි කියලා. ඉතින් ඒ අනුව පුතා ඔයාට ලේසියෙන්ම ඔන්න එයාගේ පරිමාව ගන්න පුළුවන් ඒ පිරමීඩේ 3n එකයි මෙතන 6 වර්ගය 36යි ගුණ කිරීම 4යි 36යි 3යි කැපිලා යනවා 3න් 3 3ට 3 ඒවා 1යි 36ට 3 ඒවා 12යි ඒ අනුව 12 වරක් 4 48යි මුළු පරිමාව ගන්න සෙන්ටිමීටර 48ක් විදියට එනවා. ඉතින් මේක සුවිශේෂී ගැටලුවක් වුණේ හේතුව මෙයාට විශේෂයෙන්ම පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරන්න වෙනවා ඇලවු මේ ලම්බ උස සොයාගන්න. ඉතින් අපිට මේ ගැටලුව පුතේ ඉදිරියට ඔන්නෝතර තමයි අපි පාවිච්චි කරන්නේ ගොඩක් වෙලාවට ගැටලු සෑදීම සඳහා මේක ඇතුළට පයිතගරස් සම්බන්ධය යොදා ගන්න. ඉතින් පයිතගරස් සම්බන්ධය යොදා ගන්න අවස්ථාවක් වගේ ආවොත් උන්න ඒ වගේ එකක් කොහොමද ඔයා විසඳගන්නේ කියන කාරණේ තමයි මම මේ පැහැදිලි කිරීම කරලා දීලා තියෙන්නේ. ඉතින් ඒ අනුව පුතා අපිට ලේසියෙන් මොන්න පුංචි ගැටලුවක් වුණාට මේකේ තියෙනවා පුංචි හිතන්න දැනක්. මෙන්න මේ පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා තමයි ලම්බ උස හොයාගෙන තියෙන්නේ. සමහර වෙලාවට ඔයාලට ලම්බ උස දීලා ඇල උස හොයා ගන්න වෙනවා පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා. සමහර වෙලාවට ඇල උසයි ලම්බ උසයි දෙකම දීලා පතුලේ ආධාරකයේ පැත්තක දිග හොයා ගන්න වෙනවා පයිතගරස් සම්බන්ධය පාවිච්චි කරලා. ඉතින් ගැටලු හදනකොට මේ වගේ අවස්ථාවොත් ඔන්න මේ වගේ ගැටලුවක් විසඳගන්නේ කොහොමද කියන කාරණේ තමයි පුතේ ඕකේ පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුතා ඉදිරියට දිගටම මගේ YouTube එකත් එක්ක ඔයාලා සම්බන්ධ වුණොත් මේ වගේ පුංචි තැන් වලට ලේසියෙන්ම ගොඩ දා ගන්න පුළුවන් මේ YouTube එක හරහා. ඉතින් දිගටම මාව follow කරන්න, subscribe කරන්න. දිගටම මගෙත් එක්ක වැඩ කරමු. එතකොට ඔයාලට ලේසියෙන්ම ඔයාගේ ගණිතයට අවශ්‍ය කරන දැනුම මගෙත් එක්ක එකතු කරගන්න පුළුවන්. ඉතින් රජරට රාජකීය ගණිත සම්මානයේ විදියට නෝනිදු සර් ඔයාලත් එක්ක දිගටම සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝම මගෙත් එක්ක ඉදිරියට වැඩ කරොත් ඔයාලට ලේසියෙන්ම ගණිතයට ඒකක් ගන්න එක අනිවාර්යෙන් කරගන්න පුළුවන් කාරණයක්. ඉතින් ඉදිරියටත් අපි සම්බන්ධ වෙලා වැඩ කරමු.